නුරුව රාජධානියේ සුන්දර යුගයක දීප්තිමත් දක්ෂයෙකු ලෙස පළමුවන පරාක්‍රමබාහු රජතුමා උපන්නාය. කුඩා කාලයේ සිටම ඔහු ඉගෙනීම, යුද කලාව සහ රාජකාරී පිළිබඳ මහත් කැමැත්තක් දැක්වුවෙකි. රටක් ශක්තිමත් වන්නේ ජලය, ආහාරය සහ සාධාරණත්වය ඇති විටයි කියා ඔහු සදා විශ්වාස කළේය. වියලි බිම්වල සිහිනය. එදා රටේ බොහෝ ප්‍රදේශ වියලි කාලවලදී ජලහිගෙන් පීඩනයේද පත්විය. ගොවීන් කෙට්බිම්වල හිඳ වලාකුළු දිහා බලා වැසි ඉල්ලමින් සිටියහ. එය දැක රජු තීරණය කළේය. වැසි බිඳක්වත් මුහුදට වැය නොවෙන්න දෙනවා. එම වචන ඔහුගේ අදිෂ්ඨානය විය. මහා කාර්ය, පරාක්‍රම සමුද්‍රය. රජු ඉංජිනේරුවන්, කාර්මිකයන් සහ දහස් ගණනක් ජනතාව එකතු කර විශාල ජල සමුච්චයක් ඉදිකිරීමට ආරම්භ කළේය. කඳු බිඳ, මැටිගෙන, බැම්ම ඉහළල නංවා දිනයෙන් දිනේ මහත් වෙහෙසින් වැඩ සිදුවිය. අවසානයේදී පරාක්‍රම සමුද්‍රය නමින් විශාල වැවක් නිමවිය. වැසි කාලයේදී ජලය රැස් වී කෙත්බිම් සසර වී හරිත වර්ණයෙන් පිරුණි. ශක්තිමත් නායකයෙක්. පරාක්‍රමබාහු රජු ජල කර්මාන්ත පමණක් නොව රට එක්සත් කිරීමටත් කටයුතු කළේය. ඉගෙනීම, ආගම සහ වෙළදාම දියුණු කරමින් පොළොන්නරුව ශ්‍රී ලංකාවේ වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත් කළේය. සදා මතකයේ රජු. අදත් පරාක්‍රම සමුද්‍රයේ නිහඬව පවසන්නේ දූරදර්ශී නායකයෙක් රටට සදාකාලීන සම්පත් දායාද කරයි කියාය.